අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය සනිටුහන් කරන මෙම අවස්ථාවේදී විශේෂයෙන් මුල්ලාංශය තුළ පාරිභෝගික අයිතිවාසිකම් සහ අවශ්‍යතා සුරක්ෂිත කිරීම වෙනුවෙන් ප්‍රථමයෙන්ම අපගේ කැපවීම යළිත් තහවුරු කරමු. සුරක්ෂිත නිෂ්පාදන සහ පාරිභෝගික විශ්වාසය යන්න මෙවර ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනයේදී තේමා වන අතර එමගින් පාරිභෝගික අයිතිවාසිකම් සහ සියලු දෙනාගේ සහභාගීත්වය කිසියම් රටක ජාතික ආර්ථිකයේ කේන්ද්‍රීය සාධකයක් බවට අවධාරණය කෙරේ. පාරිභෝගික විශ්වාසය ගොඩනැගීමට නම් පුරවැසියන්ට මුල්‍ය පද්ධතිය තුළ ගනුදෙනු කිරීමේදී තමන් සුරක්ෂිත බව පසක් විය යුතුය. එම සුරක්ෂිතභාවය භෞතික භාණ්ඩ සඳහා පමණක් නොව මුල්‍ය නිෂ්පාදන සහ සේවා සඳහාද එකසේ වැදගත් වෙයි. ඉතුරුම් ගිණුමක්, ණය පහසුකමක්, ඩිජිටල් පද්ධතිය හරහා කරනු ලබන ගෙවීමක් ඇතුළු ඕනෑම මුල්‍ය සේවාවක් ආරක්ෂිත මෙන්ම විනිවිදභාවයෙන් යුක්ත සහ සාධාරණ බවට පාරිභෝගිකයන් තුළ විශ්වාසයක් තිබිය යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස මුල්‍ය ස්ථාවරත්වය සහ පාරිභෝගික ආරක්ෂාව එකිනෙකට බැඳී පවතින බව අප හඳුනාගෙන ඇත. මැනවින් නියාමනය කරන ලද මුල්‍ය පද්ධතිය මගින් මහජනතාවට ලබා දෙන නිෂ්පාදන පැහැදිලි, උචිත සහ අසාධාරණ පිළිවෙත් වලින් තොර බව තහවුරු කළ යුතුය. මෙම සුරක්ෂිතභාවය පවත්වා ගැනීම සඳහා දැඩි අධීක්ෂණය, විචක්ෂණශීලී නියාමනය සහ ඵලදායී පැමිණිලි විසඳීම යාන්ත්‍රණයක් අවශ්‍ය වේ. වර්තමානයේ වේගයෙන් විකාශනය වන ඩිජිටල් පරිසරය තුළ මුල්‍ය නවෝත්පාදනයන් අවස්ථාවන් මෙන්ම අවදානම්ද ගෙනෙයි. ඩිජිටල් මුල්‍ය සේවා මගින් මුල්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශය සහ පහසුව පුළුල් වන අතරම එමගින් මුල්‍ය වංචා සහ කූටෝපායන්ට නිරාවරණය වීමේ අවදානමද ඉහළ නංවයි. එබැවින් පාරිභෝගික දත්ත සහ අරමුදල් ආරක්ෂා කිරීම සඳහා මුල්‍ය ආයතන සිය අභ්‍යන්තර පාලන ක්‍රමවේද, සයිබර් ආරක්ෂණ රාමු සහ අවදානම් කළමනා කරන පිළිවෙත් ශක්තිමත් කළ යුතුයි. එමෙන්ම මුල්‍ය ආරක්ෂණයේදී පාරිභෝගික දැනුවත්භාවය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. දැනුවත් පාරිභෝගිකයෙකු යනු සයිබර ගැන්වූ පාරිභෝගිකයෙකි. පුද්ගලයන් තමන් භාවිතා කරන නිෂ්පාදන, ඒ අඩංගු අවදානම් මෙන්ම තම අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීම තහවුරු කිරීම සඳහා දිවයින පුරා මුල්‍ය සාක්ෂරතා වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට අපි අඛණ්ඩව කටයුතු කරන්නෙමු. පාරිභෝගික විශ්වාසය ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහභාගීතාවය අත්‍යවශ්‍ය වේ. මුල්‍ය ආයතන සහ පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයම අවංකභාවය, විනිවිදභාවය සහ වගකීම් මත පදනම් වූ යහපත් මුල්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමට එක්ව කටයුතු කළ යුතුයි. ආයතන විසින් පාරිභෝගික ආරක්ෂාව හුදු නියාමන අවශ්‍යතාවයක් ලෙස පමණක් නොව විශ්වාසය වෙනුවෙන් කරනු ලබන දිගුකාලීන ආයෝජනයක් ලෙස සලකා එය තම ව්‍යාපාරික ආකෘතීන්හි කේන්ද්‍රස්ථානයෙහි තැබිය යුතුය. මෙම ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනයේදී ශ්‍රී ලංකාවේ මුල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමු ශක්තිමත් කිරීම සඳහා වූ අපගේ කැපවීම නැවත තහවුරු කරමු. වෙළඳපොළ තුළ සුරක්ෂිත නිෂ්පාදන සහ වගකිව හැසිරීම තහවුරු කිරීම මගින් මහජන විශ්වාසය ඉහළ නැංවීමටත්, මුල්‍ය අන්තර්ගතභාවය වර්ධනය කිරීමටත්, ස්ථිරසාර ආර්ථික වර්ධන සහායීමටත් අපට හැකියාව ලැබෙනු ඇත. ආරක්ෂාව, සාධාරණත්වය සහ විශ්වාසය සම ගනුදෙනුවකම පදනම් වන මුල්‍ය පද්ධතියක් වෙනුවෙන් අපි සාමූහිකව කැපවෙමු. අදතිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අදතිරණ බිස්නස් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.